කුමාර පදිංචිය 435 පොතකට කටුවෙල ජාතික ශිල්ප සභාවේ පොල්කොත් වංශයේ ශිල්පියෙක් හැටියට යාත් පදිංචිලා කටයුතු කරනවා. ඉස්ලාම පටන් ගත්තේ නම් අර මේ පෙන්ඩන් ස්ලයිඩ් ඒවා තමයි කරන්න ගත්තේ. ඊට පස්සේ ඒකේ ලැබිච්ච පුහුණුවත් එක්ක එක දේවල් ඔය අර සියුම් නිර්මාණ වගේ දේවල් වලට පොඩ හැරුණා. වරින් වර ඉතින් අර ඉල්ලුම ලැබෙන දේවල් වල හැටියට මගේ ඒ පුහුණුවත් එක්ක සම්බන්ධ වෙච්ච කටයුතු ඒවට සම්බන්ධ කරගෙන කරන්නේ. EDB එකට ඉස්සලාම ඉහළම නිෂ්පාදන ටිකක් අරන් ගිහලා උදේ 9 ඉඳලා හවස 4 වෙනකොට රුපියල් 300ක බිස්නස් එකක් කරේ. හැබැයි ඒකේ මට කියන්න හොඳම දෙයක් තියෙනවා. ඒක තමයි මගේ ජීවිතේ හොඳම දවස. මම විද්‍යා තාක්ෂණයේ අපේ විධාතා සමිතිය ඉන්නවා. ඒකේ මට 20 දක්වා ඒ EDB එකට ගිහලා සමන්ත වික්‍රමාරච්චි කියලා මහත්තයෙක් ඉන්නවා. එයාව හම්බෙන්න කියලා. එතනදී ගිහිල්ලා මගේ නිෂ්පාදනය දැකලා එයා ගොඩක් සන්තෝෂ වෙලා එයා මගේ විසිටින් කාඩ් එකේ කොපියක් අරගෙන එයාගේ ෆයිල් එකට දාගත්තා. ඒ දාගත්ත එකේ ප්‍රතිඵලයක් හැටියට මාසයක් දෙකක් යනකොට මට කෝල් එකක් ආවා. කෝල් කටු වලින් අපිට තියෙන වැඩක් කරකට ඔබතුමාව හම්බෙන්න ඕනේ කියලා. ඊට පස්සේ හම්බුණා. ඒ හම්බෙච්ච අවස්ථාව තමයි කෝල් කටු සිවිල් දුන්නා. එදා මට දවසේම රුපියල් 300ක බිස්නස් එකක් තිබුණේ. අර වැඩි ලක්ෂ 12කට කරා. අන්න ඒ වගේ දරා ගැනීමත් එක්ක මේ තුල ඉන්න ඕනේ. ඒ කියන්නේ අපිට හැමතිස්සෙම මේ අපි බලාපොරොත්තු වෙන මට්ටමට මේක දවසෙන් අපි වෙළඳ පොළට ගිය ගාම අපිට මේ අපේ දේ ගන්න බලාගෙන ගොඩක් අය එහෙමම නැහැනේ. ඒක අපි හඳුනගෙන ඒක යන්න ඕන ගමන. ඒ ගියාට පස්සේ සාමාන්‍ය දුරක් ගියාට පස්සේ තේරෙනවා හරි මේකේ මෙහෙම යන්න ඕන කියන දේ. තේරුවානේ ගිය අවුරුද්දේ ලංකාවෙන් ශේත්‍ර 20කින් 20 දෙනෙක් තෝරලා ආර්ට් ගැලරි එකේ තිබුණා ප්‍රදර්ශනයක්. අලවියක් සහ ප්‍රදර්ශනයක්. ඒකටත් ආව ලක්ෂලෙන් ඊට ඉස්සෙල්ලත් අවස්ථාව ලැබිලා මට හිතන්නේ මගේ නිෂ්පාදනය දැකලා එන්න. ඔයා අරගෙන එන්න කියලා. ඒ වුණාට මම ලක්ෂල පිළිබඳව මම අවබෝධ කරගත්ත තත්ත්වය අනුව මට ගැලපෙන්නේ. හේතුව අර අපි එතනට දෙන භාණ්ඩවල මිලත් එහෙමයි. ඒ වගේම අපිට ඒ ගෙවීම කාලයක් යනවා. මේ ගොඩක් බඩු දාලා සල්ලි ගන්න බලන්න ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් මිනිස්සෙක් මේ වගේ දෙයක් කරලා ඉවරලා ඒ මිනිස්සයා සමහරට ණය වෙලා මැෂින් අරගෙන අර එහෙම කරනකොට ඒ මිනිස්සයා හිර වෙනවනේ අර බඩු ටික දාලා ගන්න තියෙන එක ප්‍රමාද වෙනවා. ඒතොර ඒ කර්මාන්තය කරන් යන මිනිස්සයාට කලකිරීමකුත් වෙනවා. එයාගේ ඊළඟට අපි තුමු දරුවෙක් ඉන්නවා කියලා කරන්නේ. තේරෙනවද? දරුවට උනත් හිතෙනවා තාත්තා මේ දේ කරලා මේක මේ කට්ට කනකොට මමත් මේක එදින එක වැඩක් වේද කියන එක. අන්න එහෙම දෙයක් තියෙනවා. ඒවා හොඳ නෑ. කියන්නේ මම ඒක නම් ගොඩක්ම